මහත්තයා කොහොමද කපන්නේ? මහත්තයා කොහෙද? මම මේ ඕනෑ ගම. ඔයාගේද මේ සැලුන් එක? නෑ මහත්තයා මම වැඩට ඉන්නේ. වව් නියමයි. කීයද මල්ලි? 300යි මහත්තයා. අනේ මහත්තයා 10ක්ද තියෙන්නේ? මාරු සල්ලි 300ක් නැද්ද? 10ක් මාරු නෑනේ. 290යිනේ තියෙන්නේ. කමක් නැහැ මහත්තයා. ඔක දෙන්න. අවුලක් නැද්ද? නෑ අවුලක් නෑ දෙන්න. මල්ලි ඔයා තව අවුරුදු 5කින් කොයි වගේ කෙනෙක් වෙන්නද ආස කරන්නේ? ඒ කියන්නේ මහත්තයා අවුරුදු 5කින් මටම කියලා සැලුනයක් දාගෙන බොස් කෙනෙක් වෙන්න ඕනේ. හොඳට හම්බ කරන්න. නියමයි. ඒකට දැන් ප්ලෑන් එකක් ගැව්වද? ඒ කියන්නේ සැලුනයක් දාන්න කීයක් කර එකතු කරලා තියනවද කියලා අහන්නේ. නැහැ මහත්තයා එකතු කරන්න බලනවා. ඒත් කොහෙද? ගෙදර වේදමත් එක්ක වේදම් සැරයි මහත්තයා. 3000කට වැඩ කරත් 1500යි හම්බෙන්නේ 50-50. මල්ලි මං ඔයාට අයිඩියා එකක් කියන්න. ඔයාගේ වැඩ සුපිරි. ඒත් ඔයා ඔතන ඉන්න ඕන කෙනෙක් නෙවෙයි. ඔයා කොහොම හරි කරලා ටවුන් එකක තියෙන හොඳ සැලුන් එකකට වැට්ට යන්න. මේ පැත්ත ගම්බද නිසා බිස්නස් ටිකක් අඩුයිනේ. ඉතින් ටවුන් එකක තියෙන සැලුන් එකකට වැට්ට ගියොත් හොඳට බිස්නස් තියෙනවා. සාමාන්‍යයෙන් ඒ සැලුන් වලත් ඔයාලට 150යිනේ හම්බෙන්නේ. ඉතින් එහෙ දවසට 5000ක්වත් ඔයා ගන්න පුළුවන්. ඔව් ඒක නම් ඇත්ත. 2000ක් වේදම් කරලා 3000ක් ඉතුරු කරොත් මාසෙට 90000යි. මාස දෙකකට 1.80යි. ඉතින් ඔයාලට බැරිද ඒ සල්ලි අරගෙන මැෂින් එක කුටුවා මේ වගේ කණ්ණාඩියක් කරගන්න? දිනු වෙන්න දක්ෂතාවය විතරක් තිබුණොත් මදි. ඒකට හරියන නෙට්වර්ක් එකක් ඕනේ. ඔයා දක්ෂයි. ඉතින් ඔයා මෙතන ඉඳන් හිනමවන්න එපා. උත්සාහ කරන්න. ඔයාට පුළුවන් කියලා හැම වෙලේම හිතන්න. එතකොට පුළුවන්. මල්ලි මන් දෙන්න තියෙන රුපියල් 10ට මේක ඇතිද? ඊට වඩා 10 ගුණයක් මේක වටනවා මාත්‍යා.